තමන් නිදහස්ව සිටීමට වඩාත්ම කැමති මාදම්පේ කඩුපිටි ඔය ඉවුරේ සිට මෘදු රැළ දෙස බලා සිටි ඔහුගේ සිතේ කොපමණ සිහින උපදින්නට ඇද්ද? ඔහුගේ සිත තුළම වූ සිහින එලෙස සිහින ලෙසම පවතින්නේ කලාතුරකිනි. ඔහු සිහිනයක්, අභිලාෂයක් හෝ සැලැස්මක් බවට පත් කිරීමේ අතිදක්ෂයෙකි. යම් අභිලාෂයක් ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ගයක් නිර්මාණය කිරීම ඔහුටම ආවේනික වූ ගති ලක්ෂණයකි. තරුණ පෙම්වතෙකු ලෙස ඔහු සිය පෙම්වතිය විනෝද චාරිකාවක රැගෙන එන්නේත් මදු සමයෙන් පසු පළමු සංචාරයට ආඩම්බරයෙන් මනාලියව රැගෙන එන්නේත් කඩුපිටි ඔයට සමීප වීරකෝන් බංගලාවටයි. මෙතනදී ඔහු ඔවුන්ගේ මතුවට ලැබෙන දරුවන් රැක බලා ගැනීමට පොරොන්දු වන්නට ඇති. ඔහු ඒ පොරොන්දුව වචනයේ පරිසමාප්තියෙන්ම ඉටු කළේය. එවකට නිදහස් අධ්‍යාපනය තුළ ඔහුට ලැබුණු අවස්ථාව ඔහුට උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට සැලැස් වූ ඔහුට යැපීමට ගෙදරින් ලැබුණු මූල්‍යමය සහායට ඔහු මහත් කළෙහි ගුණ ඇත්තකි. මෙම අවස්ථාව ඔහු තම දරුවන්ට ලබා දුන්නේ පිය රැකවරණය හරහාය. පවුලේ රැකවරණය යම් හේකින් ප්‍රමාණවත් නොවුවත් සිහින සැබෑ කිරීමට වෙරදරන හැකියාව ඇති දරුවෙකුට මෙවැනි පිටුබලයක් දීම සාම්ප්‍රදායික පුණ්‍ය පරිත්‍යාගයකට වඩා ඉතා උසස් බව ඔහුගේ මතය විය. තම ජීවිතය පුරා මෙවන් පිටුබල අවශ්‍ය වූ විට ඔහු තම ඥාතීන්ගේ දරුවන්ට සමීපතමෙන්ට ලබා දුන් අවස්ථා අපමණය. මරණයෙන් පසුද එම දෑ එලෙසම ඉටු කර දීම උදෙසා ඔහුගේ දියණිය විශේෂඥ වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න තම පියාගේ දැක්ම ඉදිරියට ගෙන යන්නේ තමාගේ මැදිහත් වීමෙන් හා මහා භාරකාර අරමුදලද සම්බන්ධ කරගනිමින් සරසවි සුවර්ණ ద్వාරය නැමැති සංකල්පයේ පෙරදැරිව මද්දුමගේ දොන් හෙන්රි සෙනවිරත්න අනුස්මරණ ශිෂ්‍යත්වය මාදම්පා මධ්‍ය විද්‍යාලය භාරය නිර්මාණය කිරීමෙනි. මෙම වැඩසටහනේ සැබෑ අයිතිකරු ඔහුය. මේ වන් උතුම් මිනිසෙකු පිළිබඳ කෙරෙන කෙටි සටහනකි. දස් 933දී ගම්පහ වතුරුගම ප්‍රදේශයේ ගුරු යුවලකට දාව උපන් කුඩා දරුවාගේ දෙමව්පියන් විවිධ පාසල්වල ඉගැන්වීම් කටයුතු කළ නිසා ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය විවිධ පාසල්වලට යොමු වූ අතර ද්විතීක අධ්‍යාපනය සඳහා ආනන්ද විද්‍යාලයට යොමු විය. තමන්ගේ නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීම පෙරදැරිව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ BA උපාධිය සඳහා ඉංග්‍රීසි, සිංහල හා යුරෝපීය ඉතිහාසය හදාරා 1955 දී එම සිහිනය සැබෑ කරගත්තේය. වර්තමානයට සහ අනාගතයට අතීතයේ බලපාන ආකාරය පිළිබඳ කුතුහලය ගවේෂණය කිරීමට ලැබුණු අවස්ථාව හරහා මෙවන් විෂයක දිගපළල විධිමත් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ඔස්සේ හඹා යෑමේ නිදහස් ඉඩ ප්‍රස්තාවද දෙමව්පියන්ගෙන් ලැබුණු ආශිර්වාදයේද සිංහල සංස්කෘතිය තුළ හැදුණු වරප්‍රසාදයේද එදිනෙදා අවශ්‍යතාවල් ගැටලුවකින් තොරව සපුරා ගැනීමට මූල්‍යමය පහසුව ශිල්ප හදාරන අවධියේ ලැබීමද හරහා තමාගේ සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමට පසුබිම සැකසුණු බව ඔහු තරුණ අවදියේදීම හඳුනාගත්තේය. තරුණ උපාධිධාරියා ඉන් පසු මුල්ම රැකියාවට අඩිතාලම දැමුවේ
වර්තමානයේ සේනානායක මධ්‍ය විද්‍යාලය නමින් හඳුන්වන මාදම්පේ මධ්‍ය විද්‍යාලයේදී. ඔහු 1955 සිට වසර 3ක පමණ කාලයක් ඉතා කැපවීමෙන් ගුරුවරයෙකු ලෙස ඉතිහාසය විෂයෙන් දරුවන් රැසක්ම පෝෂණය කළේය. ගුරු තනතුරු දරන කාලයේ මුල් අවදියේදී සිවිල් සේවා විභාගයටද පෙනී සිට සමත් වූ එතුමා තම යටිහිතේ කැකෑරෙමින් තිබූ ආශාවක් වූ පොත් ලිවීමේ කටයුතු වලටද පා තැබුවේ මහත් ආශාවෙනි. එතුමන් ලියූ යුරෝපා දායාදය නැමැති පළමු පොතට සම්මානයක් හිමි කර ගත්තේය. ඒත් ඔහුගේ ආශාව සංසිඳුනේ නැති නිසාදෝ ලේක් හවුස් ආයතනයේ ප්‍රකාශක සාකාර තනතුරටද පත්වෙමින් තව තවත් පන්හිද හසුරුවන්නට විය. එතුමන්ගේ ශාස්ත්‍රීක දීර්ඝ සේවා ගමන් මඟ තුල රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික ආයතනවල ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, සංවර්ධන නිලධාරී, පර්යේෂණ නිලධාරී, සාමාන්‍ය අධිකාරී, කළමනාකරණ උපදේශක ආදී තනතුරු රැසක් හොබවමින් අපරදිග අතීතය, නූතන යුරෝපය, මේ යන්නේ කොයි පාරේ, ආසියා අප්‍රිකා රාජ්‍ය, පුල්එළිය, චන්ද්‍ර සංචාරකයෝ, දසරජ පුවත වැනි පොත්වලට කර්තෘ හෝ අනුවාදක ලෙස හිමිකම් අයිති කරගත්තේ බහුවිධ කාර්යයන්හි නිපුණතාව පිළිබිඹු කරමිනි. දැයට මහත් සේවාවක් කළ ඔහු ජීවිතයේ අවසන් භාගයේ අංශභාග රෝගයට ගොදුරු වුවද එම රෝගී තත්ත්වයටද අධිෂ්ඨානශීලීව මුහුණ දී අවුරුදු 91ක් ආයු විද 2024 මැදින් මස 28 වන දින ජීවිතයෙන් සමුගත් පසු ඔහු විසින් සිහින ගොන්නක් පවනු ලැබූ කඩුපිටි ඔය බංගලාව අසල තිබූ කඩුපිටි ඔයට එතුමාගේ භෂ්මාවශේෂ මුදාහරින ලදී. ජීවිතයෙන් සමුගත්තද කඩුපිටි ඔයෙන් හමන සුළඟ වැදී ගත නිවන්නාක්සේ විවිධ කුසලතාවන්ගෙන් පිරුණු දරු පරපුරක් සමාජයට එක්වන්නේ ඔහුගේ අභිලාෂ සැබෑ කරවමින් බව පසක් කරගත යුතුය.